Hello guys, ඔන්න කිව්වා වගේම part 2 වීඩියෝ එක අරන් ආවා. ඔයාලට මතක ඇති part 1 එකෙන් කූඩුවේ සැකිල්ල හදාගන්න විදිය අපි ඔයාලට පෙන්නුවා. ඔන්න ඉතින් අපි එදා හදාගත්ත කූඩුව කැරකෙන කූඩුවක් කරන්න තමයි යන්නේ. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක sub කරලා තියාගන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ අපි කූඩුව අලව ගත්තා. අපි දැන් කරන්නේ ඒ කූඩුවට පොඩි ඩෙකොරේෂන් ටිකක් දාලා ලස්සන කරගන්න එක. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ කූඩුවට කරන්ට් එක දෙන එක. කූඩුව කැරකෙන නිසා මේකට කරන්ට් එක දෙන්න ඕනි ප්ලාස්ටර් කොට එක විදිහට තමයි. මෙන්න මේ විදිහට අපි තහඩු පටියට අපි වයර් එක සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි තහඩු පටියට උඩින් බයිසිකල් රිම් එක පැද්දෙන්නේ නැති විදිහට හොඳට හයි කරගන්නවා. බයිසිකල් රිම් එක උඩ තමයි අපි කූඩුව රඳවන්නේ. අපේ කූඩුව කඩක් ගන්න අපි පාවිච්චි කරන්නේ ටේබල් ෆෑන් එකක් එක්ක මෝටරයක් තමයි. ෆෑන් එක මේ විදිහට හයි කරගෙන අපේ කූඩුව කඩක ගන්න විදිය බලමු. ඉතින් guys මේ තියෙන අපේ කැරකෙන කූඩුව.
ඉතින් guys හිතුව විදියට වැඩේ කරන්න පුළුවන් වුණා. ඇත්තටම මාරම සතුටුයි. ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ ටිකක් කරමු. ඉතින් අනිවාර්යෙන්ම මගේ channel එක sub කරලා තියාගන්න. එහෙනම් අපිට අපි ගිහින් එන්නවා.